පුංචි බොරල්ල බෞද්ධ මධ්‍යස්ථාන විහාරාධිකාරී කරුතර මොනරාගල පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ජනමාධ්‍ය සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න මැතිතුමියනි, රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් විජයසිරි සමායන් මැතිතුමනි, ජනාධිපති මාධ්‍යංශයේ අධ්‍යක්ෂ අනුරුද්ධ ලොකුහපාරච්චි මැතිතුමනි, සුමති සමූහ ව්‍යාපාරයේ අධිපති ජගත් සුමතිපාල මැතිතුමනි, පවහැන් ප්ලාන්ටේෂන් සමූහ ව්‍යාපාරයේ අධිපති ආචාර්ය ප්‍රභාත් කුලසිංහ මැතිතුමනි, අපිට අතහිත දුන් සියලුම අනුග්‍රහක මහත්ම මහත්මීනි, විදේශ තානාපති සේවා නියෝජනය කරමින් පැමිණි රුසියානු සහ චීන තානාපති සේවා නියෝජනය කරමින් පැමිණි නිලධාරී මහත්ම මහත්මියනි, Post Graduate Institute of Alumni සභාපති තුමනි, ශාන්ත කටුපයාරච්චි මැතිතුමනි, අද දින ගෞරව බුහුමඩ ලක්වන සීලුම ප්‍රවීණ දැවැන්ත මාධ්‍ය වේදී මහත්ම මහත්මියනි ඇතුළු සියලුම සම්භාවනීය අමුත්තනි සහ ශ්‍රී ලංකා පත්‍රකලා සංගමේ නිලධාරී මහත්ම මහත්මියනි, අද දින ඇත්තටම විශේෂ දවසක් කියලා මට කියන්න විශේෂ හේතු කීපයක් තියෙනවා. ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය අවුරුදු 70ක් සපන මේ අවස්ථාවේ ලංකාවේ පැරණිතම මාධ්‍ය සංවිධානය, දැන්ටමත් ක්‍රියාකාරී මට්ටමින් තියෙන පැරණිතම මාධ්‍ය සංවිධානය හැටියට එහි වර්තමාන සභාපතිවරයා හැටියට මගේ හිතට දැනෙන අභිමානය විශේෂයෙන්ම පතාක යෝධයෝ මාධ්‍ය කලාවේ, පුවත්පත් කලාවේ, මුද්‍රිත විද්‍යුත් සහ විවිධ අංශවල මාධ්‍යවේදීන්ගෙන් සැඳුම්ලත් මේ මාධ්‍ය ප්‍රජාව තුළ මූලිකත්වය ගැන කටයුතු කරන මෙම සංවිධානයේ මෙතරම් අඩු වයසකින් මම හිතන්නේ සභාපතිවරයෙක් වෙලා ඉඳලා තින්නේ මම. අනිත් හිටපු සභාපතිවරු සියලු දෙනාම අතිශයින් ජ්‍යෙෂ්ඨයි වයසෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලින්. මට යන්තම් අවුරුදු 25යි මගේ ශේස්ත්‍රයට. නමුත් ඔබ දන්නවා 1955 වසරේ අපේ සහෝදර සජිත් මහත්මයා මතක් කර දුන් පරිදි එවකට හිටපු ඒ වාමවාදී අදහස් දරපු මාධ්‍ය නිදහස වෙනුවෙන්, පුවත්පත් කලාව වෙනුවෙන්, ලේඛන කලාව වෙනුවෙන් උපරිම කැපවීමෙන් කටයුතු කර වරක සිරබත් පවා කන්නට සිදු වුණු ඒ උඩකන්දල සිරි සරණංකර හාමුදුරුවන්ගෙන් පටන් ගත්ත ඒ සමාජික පිරිස, ඒ නිලධාරි මඩුල්ල එවකට මේ පහුගිය අවුරුදු 70 මේ දශක 7ක් තුල ගලාගෙන ඇවිල්ලා අපි දන්නවා 1960 වසරේ පත්‍රකලා සංගමේ සභාපතිවරයා හිටියේ
එවකට දිනමින ප්‍රධාන කර්තෘ පියසේන නිශ්ශංක මහත්මයා. ඔබ දන්නවා පියසේන නිශ්ශංක මහත්මයා කිව්වම ඔහුට කියන්නේ මහා කළු සිංහලයා කියලා. පුවත්පත් කලාවේ. ඊතරම් දවන්ත චරිතයක්. ඉතින් එවැනි මහත්වරු ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්, මීමන ප්‍රේමතිලක, ටාසි විට්ටච්චි, රෙජි මයිකල් වැනි විවිධ විශාල පරිචයක් තිබ්බ නයුවන් පිරිසක් විසින් මේ තාක් දක්වා ගෙන ආපු මේ සංගමයේ වර්තමානයේ තවදුරටත් ඉදිරියට ගෙන යන්නයි ලැබී තිබෙන වගකීම කෙරෙහි මට පුංචි අභිමානයක් හිත ඇතුලේ තියෙනවා. ඔබ දන්නවා සිවිල් සංවිධාන හෝ ලෝකයේ ඕනෑම සංවිධානයක් ගත්තොත් සාමාන්‍යයෙන් ඒකට යම්කිසි කාල සීමාවක් තියෙනවා පැවතීමේ. ඒ විශේෂඥ මත වලින් ඒවා ඔප්පු වෙලා තියෙනවා. අපේ අස්පන අපිට දකින්නත් තියෙනවා. ප්‍රබල සංවිධාන අද ලෝකයේ නම්ගත් ප්‍රබල සංවිධාන විවිධ ක්ෂේත්‍රවල දේශපාලන පක්ෂ වලින් පටන් ගත්තම සිවිල් සංවිධාන වෙන්න පුළුවන්. හෝ කොටිම උදාහරණයක් හැටියට ත්‍රස්තවාදී සංවිධාන හෝ වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කියනවා අවුරුදු 35 40 අතර ප්‍රමාණයක් තමයි අවශ්‍ය තියෙන්නේ කියලා. ඊට පස්සේ ඒ කියන්නේ ඒවා ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙගෙන අර කියන අපි ක්ලයිමැක්ස් එකට ඇවිල්ලා ඊතුරු අවුරුදු 10 15 තුරේ බැහැගෙන ගිහිල්ලා එහෙමම නැති වෙලා යනවා. ඉතින් එහෙම තත්ත්වයක් තුල ලංකාවේ ඇත්තටම දේශපාලන පක්ෂ වලින් ගත්තොත් එහෙම හෝ සංවිධාන මොනෑම හෝ සංවිධානයෙන් ගත්තොත් එහෙම අපි බාල වෙන්නේ හිටපු ප්‍රධාන පක්ෂ දෙකකට පමණයි හෝ දෙක තුනකට පමණයි. 1947 36 සහ අපිට වඩා අවුරුදු 4ක් වැඩිමල් පක්ෂයකට පමණයි බාල. නමුත් ඒ පක්ෂات අද නැහැ. ඒවත් විශාල වශයෙන් කැඩලා පිළිලා ගිහිල්ලා අනුපක්ෂ හැදිලා තියෙන්නේ. ත්‍රස්තවාදී සංවේදනය ගැන ඔබට කියන්න ඕනේ. ඔබ දන්නවා ඒ தত্ত্বය. ඉතින් එහෙම தত্ত্বයක් තුල මෙච්චර කාලයක් මෙවැනි සංවිධානයක් මෙහෙම ඉදිරියට ගලාගෙන එන්න තියෙන රහස මොකක්ද කියන එක අපි හොයලා බැලුවොත් මම කරලා තියෙන මගේ කුඩා සමීක්ෂණයෙන් මට පැහැදිලි වුණේ ඒ කාලේ ඒ බාරව කටයුතු කළේ කාලෙන් කාලට ඒ බාරව හිටපු සියලුම නායකයෝ තම අප්‍රතිහත ධෛර්යය භාවිතා කරලා සංගමේ රැකගන්න කියන චේතනාවෙන් පමණක් නෙමෙයි. නමුත් මාධ්‍ය ශාස්ත්‍රය රැකගන්න මේ මාධ්‍ය ශාස්ත්‍රයේ ප්‍රගමණයට දිගටම ඒකට ඉවහල් වෙන සියලුම දේවල් වලට අපකප වෙමින් කරගෙන ආපු නිසා එය ඉබේම පවතින්නට හේතු වෙදෙන්නට ඇති කියලා මම විශ්වාස කරනවා. ඔබ දන්නවා බහල ඇති නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ කුළුණු තුනක් තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ නූතන ප්‍රජාතන්ත්‍රවාදය උසලාගෙන සිටින කුළුණු තුනක් තියෙනවා කියලා කියනවා. ඒ ඇවිල්ලා විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය. එතකොට දැන් මේ ප්‍රධාන කුළුණු තුන ඇත්තම ගත්තොත් එම කෙනෙක්ට ගන්න පුළුවන් රටේ පාලනය සිද්ධ වෙන්නේ මේ තුනෙන් කියලා. ජනතා පරමාධිපත්‍ය තියෙනවා, ඒක නැතුව නෙමෙයි. නමුත් ජනතා පරමාධිපත්‍ය විසින් පත් කරගන්නා මේ ප්‍රධාන කුළුණු තුන විසින් තමයි ඕනම රටක ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රටවල් වල ඒ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන්නේ. නමුත් ওই කුළුණු තුන හරියට නිවසක කුළුණු තුනක් වගේ මායිම් හතරේ පිහිටලා තියෙන සමපාත වෙන්නේ නැහැ, සමබර වෙන්නේ නැහැ. හතරවෙනි කුළුණ නැත්තම් ඒ තමයි ජනමාධ්‍ය.
ඔබ දන්නවා රටක පාලකයා විසින් හෝ පාලක පක්ෂය විසින් ගනු ලබන සියලුම තීන්දුව තීරණ පාලිතයට එහෙම නැත්නම් පාලනය වෙන පුද්ගලයාට සම්ප්‍රේෂණය කරන්නේ මේ ජනමාධ්‍ය. ඒ වගේම රටේ ඒ පාලනය වෙන ජනතාවගේ එහෙම නැත්නම් ජනතා පාලිතයාගේ සියලු ගැටලු ප්‍රශ්න විවිධාකාර ඕනෑපාකම් පාලකයාට සම්ප්‍රේෂණය කරන්නේත් මේ හතරවෙනි කුල්නවන ජනමාධ්‍ය විසින්. ඉතින් එතනින්ම ඔබට වැටහෙනවා ඇති මේ ජනමාධ්‍ය ශාස්ත්‍රයේ තියෙන වගකීම කවර ආකාරද, ප්‍රබලත්වය කවර ආකාරද, තමන්ගේ සේවය ඊටාම ගරු සේවයක් හැටියට කළ යුතු සේවයක් ලෙස හිතේ තබාගෙන කළ යුතු වෘත්තියක් බවට පත්වන්නේ ඇයි කියන එක. ඔබ දන්නවා රටක තියෙන ඕනම වෘත්තියකට අදාළ වෙන විදිහේ උදාහරණයක් ගත්තොත් එහෙම වෛද්‍ය වේදය, නීති වේදය, ඉංජිනේරුව ඒ මොන වෘත්තියකට ගත්තත් ඒකට එහෙම කෙනෙක් වෙන්න, එහෙම විශේෂ වෘත්තිකයෙක් වෙන්න විශේෂ පුහුණුවක් අවශ්‍යයි. ડોක්ටර් කෙනෙක් වෙන්න MBBS වගේ, ලෝයර් කෙනෙක් වෙන්න අදාළ නීති විභාග අනිවාර්යෙන්ම කළ යුතු වගේම අනිත් විවිධ ශාස්ත්‍රවල තියෙන රැකියාවලටත් ඒක පොදුයි. ජනමාධ්‍ය ශාස්ත්‍රයට ඇරෙන්න ශ්‍රී ලංකාව තුල. ඇයි එහෙම අහන්නේ කියලා කෙනෙක්, ඇයි එහෙම කියන්නේ කියලා කෙනෙක්ට අහන්න පුළුවන්. ඇයි අවම සුදුසුකමක්වත් අවශ්‍ය නැද්ද රටක මාධ්‍යවේදියෙක් වෙන්න කියලා? අවශ්‍යයි. විශේෂයෙන්ම අපේ ළඟම ඉන්න ඥාති, අපේ අසල්වැසි රට ඉන්දියාවේ පවා අඩුම ගණනේ බැචලර්ස් ඩිග්‍රී එකක්වත් නැත්නම් ඔයාට ජර්නලිස්ට් කෙනෙක් හැටියට වැඩ කරන්න බෑ කිසිම ආයතනයක. අර කියනවා මේ නවකයෙක් හැටියට බැඳෙන්න අනිවාර්යයෙන්ම මේ විශ්වවිද්‍යාල සුදුසුකම තියෙන්නම ඕනේ. ඒ වගේම ඊට වඩා ඉහළ තනතුරු වලට යන්න පරිපාලන මාධ්‍ය පරිපාලන ශාස්ත්‍රයට ඇතුල් වෙන්න අනිවාර්යයෙන්ම ඊට වඩා අධ්‍යාපන සුදුසුකම් තියෙන්න ඕනේ. නමුත් ඒ තත්ත්වය ලංකාවේ දැනටමත් තරම් එහෙම දකින්න ලැබෙන්නේ නැහැ. ඉස්සර අපි කියනවා මේ ඇයි මේ රස්සාවට ආවේ කිව්වොත් විශේෂයෙන්ම මානියෝජනය කරන මේ පෞල් ගසේ මට ඒ දවස්වල සහ අදටත් සමහරක් වෙලාට මගේ මෙතුරන් විහිළු කරනවා මේ උඹ ඇවිල්ලා මේ සීයා මාධ්‍යවේදියෙක් වෙස්ස නිසා සහ තාත්තා මාධ්‍යවේදියෙක් වෙස්ස නිසා උඹත් මාධ්‍යවේදියෙක් වුණා කියලා. ඒක ඇත්තක් තියෙනව නැතුව නෙමෙයි. මොකද හේතුව පොඩි කාලේ ඉඳන්ම නිවසේ ලැබුණේ ඒ ආభాෂය. පත්තර දැක්කේ ලිව්වේ කිව්වේ දේවල්, ඒ ආචාර ධර්ම, ඒ කටයුතු තමයි අපි පොඩි කාලේ ඉඳන්ම දැක්කේ. අපි මාව ඊටම කුඩා කාලේ අවුරුදු 5-10 කාලේ මගේ පියා සමහරක් විට සීයා අප්පගේ අවුට කියන්නේ ආදරයට එක්කන් යන ඒ සේවා ස්ථාන වලට ගිහිලා දකිනවා කොහොමද මේක වෙන්නේ, මේ එඩිටෝරියල්ස් වල ඇතුලේ, මේ කතුරු මණ්ඩල ඇතුලේ කොහොමද මේ කාර්යය වෙන්නේ. එතකොට ඒ පරිචය පන්නරේ අපිට පොඩි කාලේ ලැබිලා තිනවා. කොහොමද හරි පිරිසුදු මාධ්‍යයක් අපි භාවිතා කරන්නේ කියන එක. මම කිව්වා වගේ ඕනම වෘත්තියකට අර විශේෂ පුහුණුවක් අවශ්‍යයි වගේම ජනමාධ්‍යයටත් ඒ පුහුණුව යම් කිසි මට්ටමකට තියෙනවා. ඔන්න අඩු ගානේ ලියන්න කියන්න හරි පුළුවන් නම් අකුරු ටිකක් යට ගහ ගන්න පුළුවන් නම් සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි ඒ අදාළ මාධ්‍යයේ භාෂා තුල Tamanට යමක් කමක් කරගන්න පුළුවන් මාධ්‍ය විදියට ලංකාවේ. නමුත් එහෙම කියලාම ලඝු කරන්න බෑ. හේතුව අර මම කලින් කිව්වා වගේ පාලකයා සම්බන්ධ තොරතුරු පාලිතයාට සම්ප්‍රේෂණය කරන්න සහ
පාලිතයාගේ තොරතුරු පාලකයාට සම්ප්‍රේෂණය කරන මේ අති සීමා රහිත බලතල තියෙන මේ පුද්ගලයා සමාජයට නිසි වැටපුකුත් නැහැ. අපි ඒක වර්තමානයේ හුඟක් අත්දකින තත්වයක්. ඔහුගේ ජීවිතයට රක්ෂණයක් එහෙම සුරක්ෂිතතාවයක් ලොකුට නැහැ. කලබලකාරී තත්ත්වවල, යුද තත්ත්වවල, විවිධ පීඩාකාරී තත්ත්වවල ඉස්සරහින් මැන්නේ මාධ්‍යවේදියා. ඉතින් ඔහුට එහෙම විශේෂ මේකක් නැහැ. නමුත් ඒ අසීමිත බලතලත් එක්ක Tamanට ඕන විදිහට වැඩ කරන්න බෑ. මොකද ආචාර ධර්ම කියලා පද්ධතියක් තියෙනවා. ඒක උඟක් අය දන්නේ නැහැ. බහුතරයක් දන්නවා. නමුත් නොදන්න කට්ටියක් ඉන්නවා. විශේෂයෙන්ම අද කාලේ සමහරක් මාධ්‍යවේදීන් කියා ගන්නා පිරිස් හැසිරෙන ආකාරය පොඩි ෆෝන් එකක් අරගෙන කැමරා එකක් අරගෙන ප්‍රභූන් පිටිපස්ස ගිහලා හඹාගෙන ගොස් අහන ප්‍රශ්න දැක්කම අපිට හිතෙනවා අපිටත් පොඩි හිරිකිතයක් ඇති වෙනවා මේ අපේ වෘත්තිය නියෝජනය කරන පුරිස්ද කියන එක. ඉතින් මේ ආචාර ධර්ම කියන වලින් තමයි කතරම් බල සම්පන්න වුණත් සමාජයේ කතරම් සිවිල් බලයක් තිබ්බත් ඒ පුද්ගලයා පවා යම්කිසි රාමුවක් තුල හික්මීමක් ඇතුව පාලනය කරන්නේ මේ එතික්ස් වලින්. ඉතින් ඒ ආචාර ධර්ම වලට අපි ගරු කරනවා නම් ඒවා මත පිහිටා කටයුතු කරනවා නම් ඇත්තටම විශේෂ පුහුණුවක් නැතත් මාධ්‍යවේදියෙක්ට බොහොම සාර්ථක කරියර් එකක් කියලා කියනවා ගෙනියන්න පුළුවන්. ඒ තත්ත්වය තුළ මට විශේෂ තවත් සතුටක් දැනෙනවා. මොකද ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ශාස්ත්‍රයේ මාධ්‍ය ශාස්ත්‍රයේ ඇත්තටම තිබ්බ පුවත්පත් කලාව තමයි දවසක් තිබ්බේ 1970 ගණන් වල පළවෙනි වතාවට ආචාර ධර්ම පද්ධතියක් අඳුන්වා දුන්නේ ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමේ එවකට මේ නායකයා සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය එකතුව තමයි ඒ ආචාර ධර්ම පද්ධතිය පටන් ගත්තේ. ඒක දැවැන්ත ජයග්‍රහණයක්. ඒක ඉතිහාසයේ මැකිලා තියෙනවා. නම ලියවිලා තියෙනවා. ඉතින් ඒ වාගේ නොයෙකුත් දේවල් මේ සංගමයේ විසින් එවකට හිටපු මාධ්‍ය ප්‍රධානි විසින් කරගෙන ආපු දේවල් තියෙනවා. විශේෂයෙන්ම ඒ වගේ තවත් අංක එකක් තමයි ජනමාධ්‍ය ශාස්ත්‍රය සම්බන්ධයෙන් පුහුණු වෙන්න. ඒ කියන්නේ හදාරන්න තිබ්බ පළවෙනිම පාඨමාලාවත් පටන් ගත්තේ ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ මුල් වෙලා 1986 වසරේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඒත් මේ නායකයා හා එවකට හිටපු දැවැන්ත මහාචාර්යවරු වන ජේ.බී. දිසානායක, අනුර වික්‍රමසිංහ අද විශේෂයෙන්ම පිදුම් ලබනවා එතුමන් මේ ගරු සභාව තුළ ඒ මූලික වෙච්ච දෙයක්. ඉතින් ඔහොම ඇවිල්ලා අද මෙහෙම ඉන්නවා. ලංකාව ගත්තත් මාධ්‍ය සංවිධානත් විශාල වශයෙන් තියෙනවා. විවිධ අවශ්‍යතාවලට විවිධ ඕනෑපාකම් වලට ඒ කියන්නේ නරක දේවල් නෙමෙයි. නමුත් පොදු සාධක වෙනුවෙන් ක්‍රියාත්මක වෙන මාධ්‍ය නිදහස වෙනුවෙන් වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් මාධ්‍යවේදීන්ගේ පුහුණු ඒ සියලු දේවල් වෙනුවෙන් ක්‍රියාත්මක කරන මාධ්‍ය සංවිධාන අද කොට නැගිලා තියෙනවා. නමුත් ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමේ එහි ඉන්න ජ්‍යෙෂ්ඨතමයා ලෙස අපි වර්තමානයේ අපේ වැඩිපුරම කාලයක් යොදවන්නේ මාධ්‍යවේදියාගේ සුබ සාධන කටයුතු සහ පුහුණු වීම අධ්‍යාපන කටයුතු වලට. ඉතින් ඒ ඔස්සේ තමයි මේ විශේෂයෙන්ම මේ DF කාර්යක්‍රම ජනමාධ්‍ය උපහාර උළෙල පටන් ගන්නෙ. රටේ මේ සේවය කළ ඔබ වෙනුවෙන් නිහඬ සේවයක් කළ මේ සියලුම ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් විශ්‍රාම ගියාට පස්සේ දවසක මම යමක් කිය යුතුයි. තවත් ඒක අපේ ශාස්ත්‍ර විතරක් පොදු කතන්දරයක්. මේ මාධ්‍යවේදීන්ට රිටයර්මන්ට් ඒජ් එකක් නැහැ. ඔහුට විශ්‍රාම යන වයසක් නැහැ. අවුරුදු 55 60 කියලා අදාළ නැහැ. තමන්ගේ පෑන අල්ලලා තමන්ට ලියන්න පුළුවන් අත වාරු තියෙන තාක්කල් තමන්ගේ හඬ අවදි කරලා කතා කරන්න පුළුවන් ශක්තිය නැති තාක්කල් හැමදාම උදේ නැගිටලා ඇඳෙන්
වැඩට යන මේ මාධ්‍යයට දවසක් නැගිට ගන්න බැරුව ඔත්පල වෙන දවසක් යනවා සමහරට එතකොට අවුරුදු 80ක් පැනලා එදාට තමයි උඩ තේරෙන්නේ මට මොකද වෙන්නේ කවුද මං ගැන බලන්නේ මම මුළු සමාජයක් රටක් ගොඩ ගත්තා වෙනුවෙන් පෙනී හිටිය පෙන උන්ගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී හිටියා උන් වාර්තා කරා ඉතින් අද මං ගැන කවුද කරන්නේ කියන එක ඉතින් ඇත්තටම ගත්තොත් මේ අර ಗುಣ ගීත වැවුණු නැති මේ පුද්ගල කණ්ඩායම අන්සන් හීරෝස්ලා කියලා අපි කියනවා මේගොල්ලෝ වෙනුවෙන් කළගුණ සැලකීමක් හැටියට අවුරුදු 30 40 50 60 ගානක් සේවය කරපු අති ජ්‍යෙෂ්ඨයෙක් ඉන්නවා මේ සභාවේ වෙනුවෙන් කරන්න අවුරුදු 10ක් 15ක් තිස්සේ නොකඩවා කරගෙන ආපු මේ වැඩසටහන තමයි අපි මේ 70 වෙනි සංවත්සරයේ ඉතාම ඉහළින් කරන්නේ අපේ ශාස්ත්‍රයේ ප්‍රවීණයන් පිදීම කළගුණ සැලකීම අපිට ගුරුහරුකම් දීපු කට්ටිය අපිට උගන්වපු කට්ටිය අපේ සමාජය හොඳ මාවතත් ඔස්සේ ගමන් කරන්න පුළුවන් තරම් මහන්සි වෙච්ච කට්ටිය වෙනුවෙන් තමයි මේ විශේෂ උපහාර උළෙල නොකඩවා කෙරෙන්නේ. ඉතින් මේ කියපු දේවල් වලටත් අමතරව තව විශේෂ දෙයක් අපි එකතු කරලා තියෙනවා මේ 70 වෙනි වසරට සමගාමීව අපිට අනාගතය දකින්න බෑ 70ක් පැවතියට 75ක් ඉන්න පුළුවන් වෙයිද 80ක් ඉඳීද කියන එක අපිට කියන්න බෑ නමුත් මේ විශේෂ සම්දිස්ථානය තෝරගෙන අපි විශේෂ තේමාවකුත් යෝජනා කරන්න කැමති ලංකාවේ පැරණිම මාධ්‍ය සංවිධානයේ හැටියට ඒ ඇවිල්ලා අපිට බැයිද මේ රටේ සීලුම දේවල් වාර්තා කරන මේ මාධ්‍ය විද්‍යා ශාස්ත්‍රයේ ප්‍රශ්න අකටයුතුකම් නොඑක් දේවල් වලට පෙනී හිටින අපිට බැයිද මේ අපි ජීවත් වෙන රටේ ප්‍රතිරූපය ගොඩනංවන්න කටයුතු කරන්න ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න අර අපි කියනවා රියැක්ටිව් ජර්නලිසම් කියලා එකක් තියෙනවා මොකක් හරි දෙයක් වුණොත් සිද්ධියක් වුණොත් ඇගිලා වාර්තා කරනවා ඒ මොකක් හරි අසාධාරණයක් සමාජ අසාධාරණයක් තියෙන ඒ වාර්තා කළේ මේක කරනවා දෙයක් වුණොත් තව දියුණු රටවල් වල තියෙනවා ප්‍රොඇක්ටිව් ජර්නලිසම් කියලා එකක් තියෙනවා අපි ගිහිල්ලා ජනමාධ්‍ය විසින් ප්‍රශ්න හොය වාර්තා කරනවට අමතරව බලනවා තව අනාගතයේ කොහොමද ඒ Taman ජීවත් වෙන රට හෝ පරිසරය හෝ සමාජීය ඒ ගතිගුණ වලින් කොහොමද තව පෝෂණය කරන්න පුළුවන් සංවර්ධනය කරන්න පුළුවන් කියලා. ඉතින් මේ අවස්ථාවේ පත්‍රකලා සංගමයේ හැටියට අපි විශේෂ තේමාවකුත් තෝරගෙන තියෙනවා මේ ජාතිය ගොඩනගන්න අපිට බැයිද මේ ලංකාව විශේෂයෙන්ම ඔබ දන්නවා පහුගිය දශක 3-4ක කාලයක් තුල සාමාන්‍ය වයස් මට්ටමේ ඉඳන් මතකයට දන්නවා අපි ලොකු යුද්ධකින් බට කෑවා ඊට පස්සේ විවිධ දේශපාලන ගැටලු කඳවුරු පෙරලීම් ගණනාවක් වුණා කොටින්ම ආර්ථික ප්‍රශ්න ඊට පස්සේ ඒ කියන්නේ ලෝක වසංගත තත්ත්වයන් කොටින්ම අරගල තත්ත්වයන් පව ඇති වුණා කලාපේ අනිත් හැමෝටම මොකද ඒකටත් නම්බර් 1 කප් එකක් ගහමින් දැන් අනිත් රටවල් 4ක විතර තරගල යනවා ඒ තත්ත්වනොත් අපි ගොඩ ඇවිල්ලා ඉන්න අතරේ අපි හිතුවා අපේ සංගමයේ විසින් අපේ නිලධාරි මණ්ඩලය අපිට බැයිද මේ මාධ්‍ය මේ ශාස්ත්‍රය ගෙනියන්න ජාතිය ගොඩනැගීමේ ජාතිය ප්‍රතිරූපය ගොඩනැගීමේ එහෙම නැත්නම් නේෂන් බිල්ඩින් කියන තැනකට ගෙනියන්න බැයිද ලංකාව දැන් බැලු බැලමට තියෙන විශාල ව්‍යසන තත්ත්වයන් වලින් අපි මිදලා ඉන්නේ නමුත් දේශපාලන වශයෙන් විවිධ මතාන්තර තියෙනවා අනාගතේ කොහොම වේද කියලා අපි කාටවත් කියන්න බෑ නමුත් මාධ්‍යවේදීන් හැටියට පුළුවන් විශේෂයෙන්ම තමන් වාර්තා කරන ප්‍රවෘත්තියේ තියෙන හරවත්භාවය වැඩි කළා අනිත් අයට ප්‍රයෝජනයක් වෙන තත්යකට යන්න විශේෂයෙන්ම ඔබ දන්නවා මේ ආර්ථික තත්ත්වයෙන් ගොඩ එන්න ලංකාවට විශාල වශයෙන් විදේශ විනිමය අවශ්‍යයි ඒවා ලැබෙන්නේ අපිට සංචාරක කර්මාන්තය හරහා සහ ඍජු විදේශ ආයෝජන මගින් ඉතින් මේ විදේශ පිරිස ලංකාව දිහා බලාගෙන ඉන්න හැමදාම මොකද වෙන්නේ කියලා දවසින් දවස මම ඔබට උදාහරණයක් කියන්නම් ඔබ දැක්කා සතියකට පමණ පිට ප්‍රවෘත්තිවල විදේශ කාන්තාවකට මුහුණ දෙන්න සිදුණු අත්දැකීමක් විදේශ කාන්තාව පසුපස අපේ පුරවැසි ලෝ බැඳගෙන ගිහිල්ලා
ඈත් සමග අල්ලාපසල්ලාපේ බලෙන් යෙදෙන්න හදලා ඒකේ විෂුවල් එහෙමත් ගියා. යම්කිසි ඔහුගේ ලිංගික ඕනෑපෑකමක් ඉෂ්ට කරගන්න උත්සාහ කරපු අවස්ථාවක් අපි දැක්කා. ඒක පත්තරවල මීඩියාවල රූපවාහිනී නාලිකාවලත් ගියා. ඉතින් මේ වගේ දේවල් වලින් මොකද්ද අපි ලෝකෙට කියන්නේ? මාධ්‍ය විදින් හැටියට. කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් සිද්ධවීම් වුණාම ඒව වාර්තා නොකර ඉන්නද කියන්නේ කියලා නෑ. සිදුවීම් වාර්තා කළ යුතුයි. නමුත් සිදුවීම් වාර්තා කරන ආකාරයක් තියෙනවා. ඒ වලට ආචාර ධර්ම තියෙන ඒ වාර්තා කරන විදියට. අර අපි කියනවා සමහරක් වෙලාවට අපේ පත්‍ර භාෂාවේ වචනයක් තියෙනවා මේ අපේ නිවුස් එක පොඩ්ඩක් ස්පයිස් අප් කරලා දාමු කියලා. ප්‍රවෘත්තියට පොඩ්ඩක් ලුණු ඇඹුල් ටිකක් එකතු කරලා අපේ අලවීකරණය වැඩි කරගන්න. අපේ ප්‍රේක්ෂකයා අනිත්‍ය වලින් ගලවලා අපිට අද බඳ තබා ගන්න. එහෙම කරනවා. ඒ වගේම විද්‍යුත් නාලිකා තියෙන අතිශය පුදුමාකාර සටන තරංගය අනිත් එක පරයා යමින් ගිහිල්ලා කොහොමද තමන්ගේ ප්‍රවෘත්තිය වැඩිම හිට් සංඛ්‍යාවක් ලබා ගන්න කරන්න කියන தത്വෙට ඊ타මාත්ම අශ්ලීල දේවල් ජුගුප්සහජනක දේවල් පවා හිරිකිතයක් නැතුව ජනතාවට මුදාහරනවා. අපිට අන්න එතනින් පටන් ගන්න පුළුවන් මාධ්‍ය හැටියට. ඉස්සෙල්ලාම ඔබ හිතන්න ওই සිද්ධිය දැකපු ලබන සමර් එකේ හරි වින්ටර් එකේ හරි ලංකාවට එන්න ඉන්න ෆොරිනර්ස්ලා හිතනවාද මට ලංකාවට යන්න ආරක්ෂිත ස්ථානයක්ද? මම යනවානේ මෝල්ඩිව්ස් වලට, මම යනවානේ මාලදිවෙනට. ඒකෙත් වටේ මුහුද තියෙනවානේ. මැද කඳු නැතු උනාට. එතකොට ආයෝජනය කරන්න ඉන්න පුද්ගලයෝ හිතුවොත් එහෙම මේක මහා මොකද්ද මේ රට කියලා. ඉතින් මම කියන්නේ අපේ ප්‍රශ්න හංගවාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. නමුත් කොටින්ම ගත්තොත් එහෙම වරදකට අත්අඩංගුවට ගන්න සැකකරුවෙක් පවා අද සමාවෙන්න පොලිස් මාධ්‍යපකතුමත් ඉන්න ඉදිරියේ ඔහුව ගැනලා ප්‍රශ්න කරනවා හරියට මේ ගම් සභාවල නඩු අහනවා වගේ. ඒවා විෂුවල් දාලා channel වලින් පෙන්නනවා. අතිශය ඛේදනීය තත්වයක්. දැන්ට වසර 5කට විතර කලින් මම ඒ වකටට පොලිස් පොතුමත් එක්ක කතා කරද්දී මම මේක මතු කරා. ඔහුගේ මේකට ඔහු ඒක පිළිගත්තා. ඒ ටික කාලයක් එක නතරලා තිබුණා. නමුත් දැන් ආයෙ යනවා. ඉතින් ඒක මම හිතන්නේ නාලිකා වලින් උත් කරන්න ඕනේ. තේරුම් ගන්න පුද්ගලයෙක් වරදක් කරලා ඔහු උසාවියකින් වරදකරුවෙක් නැත්නම් ඔහු සැකකරුවෙක් පමණයි. එතකොට අපි කොච්චර අගතියක් ඒ පුද්ගලයාට කරනවද ඔහුගේ පවුලේ සමාජිකයන්ට කරනවද එහෙම. ඉතින් අපිට මෙන්න මේවා හදාගන්න පුළුවන්. ඔය එක කෑල්ලක්. ඊට පස්සේ තියෙනවා විශේෂයෙන්ම මේ ආර්ථික වශයෙන් තියෙන සාක්ෂරතාවයේ මාධ්‍යවේදීන්ගේ මේ විශාල ගැටුම් නිරාකරණය කිරීමේදී වාර්තා කිරීම ඇතුළු නොයෙකුත් තත්ත්වයන් උඩ තව කොහොමද මේක දියුණු කරගන්නේ කියන එක. ඒ දුරට ඒ සම්බන්ධව අපිට වැඩි දුරටත් අහන්න හම්බෙයි අද දවස තුල. නමුත් කෙසේ වෙතත් මේ තේමාවත් අපි හුඟක් දේවල් වලට ලංකාවේ පුරෝගාමී වුවසේම මාත් මගේ විධායක සභාවත් නිලධාරි මණ්ඩලයත් ලොකු උත්සාහයක් දරනවා මේ තේමාව අරගෙන අපිට කොහොමද අපි ජාතියක් හැටියට ගොඩනගන්නේ. අමතක කරන්න එපා සහෝදර ඉන්දියානු ජාතිකයා ලෝකෙ කොහෙට ගියත් ඔහුගේ ස්වාභිමානී හැඟීම තියෙනවා. ඔහු ගිහලා කියන ආමන ඉන්දියන් කියලා. අපේ මිනිස්සු ගිහිල්ලා ඉන්දියන් කාර්යයට hina වෙලා කරි මසාලා කියලා අපි මාර පොෂ් විදිහට ඉන්නවා. නමුත් අපි අහුවට කියන්නෙත් නෑ I'm from Sri Lanka කියලා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. නැතුව නෙමෙයි. ඉතින් ඒ කෙසේ වෙතත් ඔය කරුණු කාරණාත් එක්කත් අපි ඉදිරියට යමු කියලා හිතාගෙන මේ සම්දිස්ථානයේ තවත් දුරට ශක්තිමත් කරගෙන යන්න විශේෂයෙන්ම අපිට බෙනිෆිට් එකක් ලබන්න නෙමෙයි මේ ශාස්ත්‍රය වෙනුවෙන් දිගටම කැප වෙන ඊටාම කනගාටුදායක අදටත් ලංකාවේ විශ්‍රාමයට වර්ණෑ මාධ්‍යවේදීන්ට රැකියා සුරක්ෂිතතාවයක් නැහැ. ඕන වෙලාවක අස් කරන්න පුළුවන්. හිමිකාරීත්වය හරිම ප්‍රබලයි. ඒ සම්බන්ධ නීති හරි ඔවුන්ගේ පැත්තට තියෙන්නේ. හෙල්ත් ඉන්ෂුරන්ස් එකක්වත් නැහැ සමහරක් වෙලාවට. ඉතින් මේවා කොහොමද කුඩ නගාගන්නේ මේවා කොහොමද හදන්නේ කියලා බලන අතරේ මේ දැවන්ත අඩු ගන්න අපිට පුළුවන් පුංචි මට්ටමින් මේ කලගුණ සැලකීම ඉදිරියට කරගෙන අපිට ශක්තිය ලැබෙන්න කියලා මම අද දවසේ ප්‍රාර්ථනා කරමින් මේ විශේෂ අවස්ථාවට සහභාගී වූ ඔබ සියලු දෙනාම මේ සම්භාවනීය සභාව ඊටම ගෞරවයෙන්
සහ ආඩම්බරෙන් නිහතමානී සතුටින් මම පිළිගන්න අතර වචන කිහිපයක් අපි වෙනින් පැමිණි විදේශ නියෝජිත පිරිසටත් I take this opportunity to welcome the gentlemen, the dignitaries and the diplomats came from representing the People's Republic of China, Embassy in Colombo, and the Russian Federation. We warmly welcome you and we thank you for taking time from your busy schedules to take part in this momentous occasion. You know, this is the oldest journalist union in Sri Lanka, and we have strived for 70 years for becoming the first of many things, first of many great things. So I will not take more time to explain you, but our Sonia will explain it to you in certain articles. So I very cordially welcome you to this event, and I request you to become partners with us in future endeavors to make our community more stronger with a lot of amenities that you all have in your developed countries. So having said that, thank you once again for taking part, and I personally thank your ambassadors. ඇතුළු ඔබ සැමටත් නැවත වරක් ස්තුති කරමින් මම මගේ වචන අවසන්. ස්තුතියි.